සිතුම් අයියා. සිතුම් අයියට කියන්න මම දවසක් අයන් එකේ රෙදි අයන් කර කර ඉද්දි කරන්ට් එක වැදුනානේ වයර් එකේ. මටත් ඔහොමම එකක් වුණානේ. මම ඉස්සර විදුලි බල මණ්ඩලයේ වැඩ කරද්දි ඉතින් යන 33000 වැදුනේ මල්ලි. දෙයිය වේරුවේ. සිතුම් අයියා. අර පේන ගලේ නිදානයක් තියෙන ගමේ දෙන්නේ තුන්වෙනි මොට්ටුණා. හැබැයි කාටවත් ගන්න නම් බැරි වුණා. අපෙත් ඒ තාත්තගේ ගමේ නිදානයක් තියෙනවා මල්ලි. ඒකේ ගලේ අකුරු වාගයක් ගහලා තියෙනවා. මල්ලි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඒ අකුරු ටික කියවුවාම ගල මෙහෙම දෙබෑ වෙලා නිදාන එළියට එනවා මල්ලි. ඕම් බලන්න සිතුම් අයියා වෛද්‍යවරු දෙවිවරු වගේ කියලා කියන්නේ මෙන්න මේක. පං අපේ ලොකු අම්මා හිටියානේ මැරෙන්න ඔන්න මෙන්න. ආන් ඊයේ කොහොම හරි වෛද්‍යවරු ටික එකතු වෙලා ලොකු අම්මා ගොඩ අරගෙනනේ. මල්ලිට කියන්න අපෙත් නැන්ද කෙනෙක් අඩි 7000ක් උඩින් බිමට වැටිලා මට ඔය සීයා කියලා දුන්න සිංහල බේත් කරලා මල්ලි බේරගත්තේ. මේ සිතුම් අයියේ මට වෙලා තියෙන දෙයක් උඹට හරි තොපේ අප්පට හරි වෙලා තියෙනවද? නෑ. උඹ අම්මා ආතල්ලයක් සිතු. මයි යනවා යන්න. මල්ලි කවුදයකෝ මේ ටක් ගන්න එකට ලෑස්තියන්කෝ අර බම් මේ අපේ ගෙදර කණු දෙයක් තියෙනවා ටක් ගාලා ලොරියට පටවලා දාලා එන්න තියෙන්නේ මේ කට්ටිය දෙන්නේ තුන් දෙනෙකුත් දිනවා ටක් ගාලා යමන්කෝ වරෙන්කෝ ඈ අයියෝ මල්ලි මේ ටක් ගාලා යමන් බාර ලොරියත් ඒ තියෙන්නේ කියලා බූත් රස්තිය දෙනවා වැඩියෙන් දෙන්නත් දීපන් අර ටක් ගාලා යමන් බා හරි අයියෝ උඹලා මාර වදියක් තින්නවා ඔබිට බා මට කියපන්කෝ දැන් ලොරිය කොයි කියලා එතකොට කට්ටිය කොයි? එතකොට කණු දෙක කොයි? කණු දෙක මල්ලි අර තියන්නේ බං කණු 20ක්. ඔය කණු 20 හන්දියට ඇදලා එතනින් ලොරියක් කතා අරගෙන ටවුන් එකට රයන්න ඕනේ. කට්ටිය දෙන්නේ තුන් දෙනෙක්. ඔයා ගමු. හරි බං මූණමුතු කරගන්න එපා. වැඩේ ඉවර වෙලා මික්ස් රයිස් එකක් ගාල්ලා පීසාරි මොනවා හරි තව ගෙනල්ලා බීමයක් ගාලා සුපිරි ආතල්ලක් දාමු වරෙන් ගන්න. අම්බෝ කණු දෙකයි කිව්වේ කණු 20ක් 30ක් ඇද්දා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයි. අම්මෝ මේ මල්ලි කණු 20 ඇදලා ඉවරයිනේ. ගෙදර සම්බෝලේ වතුයි තියෙනවා. ටක් ගාලා බට්ටියක් කාලා ඔය කණු 20 ලොරියට පරන්න යමු. පස්සේ දවසේ මොනාරි කරන්නම් බා. අය සල්ලි මේ දවසේ ලතිය නෑ බා. උඹ නම් ආතල් දෙන්නේ සිතුම් අයියේ. සුසන්ත හිතන් ඇති. මාව ටෝක් කර. ඌවා කොහෙද? මාත් එක්ක. බලමුකෝ. මොකද්ද සුසන්ත? මොකද්ද උඹට කරේ? නෑ තාත්තේ. සුසන්ත මට. නවංකෝ. සුසන්තට දෙකක් ඇනලා සුසන්ත වදවම් බලයනි සුසා මම වාසා කරා ඔබ වර යන්න. පර්දයක් අල්ලමු. හරි. දෙකෝ අර දෙයක් ඇල්ලමු දාන්න. අද සුසා වැපන්ඩෝ එළියට මාපේ කොල්ලට අරින්න ඇදුවනේ. වරෙන් යකෝ ගෑනිනෝගේ ගේ තුලලා ඉන්න නැතුව ලොක්කා. කෙස් එක බාබේ ඔල්ලට අරින්න ඇදුවනේ. කොල්ලන්ට අරින්න ඔබයි තා ඉන්නේ මං කොළුවාරෙක් කියලාද? ඔඩිය ගාල්ලා මගෙන් බීඩිල්ලුවා. බීඩි නැත්තම් බීඩි හොයලා දෙන්න කිව්වා. ඔඩේ කය කන කුඩු වෙන්න ගන්න හිටිය ලොක්කා. බීඩි? ඇත්තද සිතුම්?
මේ සිතුම් පුතාගේ ආතල්ලක්ද ඔයද සුසන්ත මල්ලි පුතා ගිගෙන්නම් ලොක්කා එම යන්න මට කොළු කාර්යයක් කියලා බොනිකයි යවන්නද කියන්නේ ඔමිටම මේ මල්ලි අර කොරියන් වැඩේ හරි බං නෑ ලතින්වත් අදුමක් නෑ බං හරියට නෑ උඹ ඇදුම් දෙක තුනක් දීපන්කෝ කොරියන් යනවා නම් ඇදුම් දෙකක් මොකේද අයියේ අල්මාරිය මරයි යන්නෝ ඕන්නම් ඉතින් ඕන්නම් ඇදුම් තියනවා අපේ ගෙදර ඔක්කොම ටික අරන් යන්න කොරියන් යනවා කියන්නේ ඉතින් අපිත් ගොඩ වගේ නෑ අයියේ කොරියන් යනවා කියන්නේ මාසික පඩියක් එවුවොත් අවුරුද්දක ඇදුම් මට ගන්න පුළුවන් නෑ ඔක්කොම අරන් එන්න කමන්නේ කොරියන් ගිහිල්ලා කමඩ පඩියක් හරිවයි හොඳ ඇදුම් ටිකක් ගන්නු රට ගිහිල්ලා මාසයක් එන්නත් ළඟයි කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැහැ නේ මේක ඇදුම් කෙසේ වේක අල්ලේ කවුන්නට පොඩ්ඩක් ගිහලා නැහැ ඉදුම් අයියා